ආනේ ඔයා තේත් හදලා අනෝමා මේ ඕගලයන් ගෙදර මේ මීයෝ නැද්ද? අපේ ගෙදර එක මීයෙක්වත් නැහැ. ඕනේ ඇත්තද? ඒකට අපේ ගෙදර මීයෝ පිරිලා. අපේ ගෙදර පූසෙක් ඉන්නවනේ. පූසෝ? පූසෝ මතක් කරන්න එපා. අපේ ගෙදර ඉන්න පූසෝ මීයොත් එක්ක විතර සාම සාකච්ඡා ගහලා ඉවර පාන් කෑල්ලක්වත් කේක් කෑල්ලක්වත් කරෝල කෑල්ලක්වත් උඹල කඩ කෑල්ලක්වත් තියාගන්න බෑ. ඔක්කොම අතුරු දහන්. ඒකටත් එක අපේ පූසා. ඒ හරියට එක මීයකට එන්න දෙන්නේ නැහැ. ඕනේ මේ ඔයාගේ මේ අල්මාරියේ තියෙන සාරි හැම කාලා නැද්ද මීයෝ? නෑ. ඕනේ මගේ සාරි 8ක් කාලානේ. අනේ මොකද සාරි මීයෝ නම් පෙන්නන්න බෑ මට මීයෝ. මොකද මේ මීයෝ කියලා ආනේ අනෝවා කොහොමද? මිනිහා. මොකා? නෑ මිනිහා. මම ඔයාලට කී දවසක් කියලා තියෙනවද අනේ කතුරක් ගේන්න කියලා මීයෝ ටික අල්ලන්න ගෙනවද? ඔබ තමයි යන්නේ. කෑ ගහන්න එපා මේ පිට මිනිස්සු ඇවිල්ලා ඉන්නනක මීයෝ කියලා කෑ ගහලා මෙතන මේ. අනෝමා ඔයාට කිව්වහම මොකද මේ එක දවසක් ලොකු ඌරු මියෙක් ආවා. මන් දුන්නා මෙයාගේ අතට පොල්ලක්. ගහපිය කියලා ගෙකුවේ නෑනේ. පිසුදානේ මේ පැටවුවේ කියන ගමන් ගහන්න පුළුවන් දේ මීයේකට පෞසිද්ධ වෙනවනේ. තව තමයි ලොකු වෙන්නේ. කටරහන් ඉන්නවා මී කකුල් ගල කතා කරලා මේලා මීයෝ මොකද ගෙදර මීයෝ හිටියයි කියලා මේ ලොකු හානියක් වෙලා තියෙනවද අපේ ගෙදර? මම ඔයාලට කිව්වේ නෑනේ මිනිහ මරන්න කියලා. මං කිව්වනේ මීයක් මරන්න කියලා. මේ හරි. ඔයාලා දෙන්න පස්සේ රණ්ඩු කරගන්නකෝ. මේ කෝපේ මම කියන්නම් පණිවිඩේ පස්සේ කියන්න දෙන්න. හරි? මං එන්නම් මේ පැත්තේ වයිඩේ අහගන්න එහෙමනම්. ඕ පණිවිඩ අහගන්න මේ පණිවිඩ අහගන්න මට බස් එක ගන්න තියෙනවා. මට මී කපුරක් දෙන්නකෝ. බස් එක ගන්න තියෙනවා මී කපුරක් දෙන්නකෝ. අනේ මත්තු එච්චර ලූම්බි කතුරු අපේ ළඟ නැහැනේ. කොහෙද තියෙන්නේ මම දැකලා නෑ වර එකක්. නෑ බස් එක අල්ල ගන්න කියන්නේ ගෙදර යන්න බස් එක අල්ල ගන්න ඕනේ. මට මේ මීයෝ අල්ලන්නේ මී කතුරු තියෙන්නේ මීයෝ. මේ මී කතුර. ඔව්. එහෙම කියන්න බෑ. තියෙනවා. අනේ ඉක්මන් කරන්න. පරක් කරලා දෙන්න දැනට හොඳටම. මෙන්න මාත්‍යෝ. නියම මී කතුර නියම. මේක ඕස්ට්‍රේලියන් එක. ඔස්ට්‍රේලියන්. හැබැයි මත්තු මේකට මේ ඔය අනිත් මී කතුරු වගේ කරෝල කෑලි මේ පාන් කෑලි කාලා හරියන්නේ නෑ. මේකට ගහනවා චීස් කෑල්ල. චීස්. මේකද මීයෝ කීප එක හුලද එකපාරට? එතන මීයෝ කෙසරට කෑ හොවෙන්නේ. චීස් කෑලි 6ක් 750යි පෙට්ටිය 750යි. මේ කිය? ඔක රුපියල් 60යි. 60යි. ඇමරිකන් මෙන්න මේ චීස් කෑල්ල තියලා මෙන්න මී කතුර සෙට් කරන්නකෝ. මෙන්න මේ මී කතුරට මෙන්න මේ චීස් කෑල්ල සෙට් කරන්නකෝ. චීස් කෑල්ල කො? මොකද්ද කලේ මනුස්සයෝ? මී යමරන තියෙන චීස් කෑල්ලනේ. ඔයාට පිස්සුද මී ෆ්‍රීඩා? ගත්ත හැටි කටේ දැම්මේ. මේ මීයන්ට මී කතුරට චීස් තියන්න ඕනේ නෑ. හරිද? අපිට ඕනේ මීයන්ට මේ චීස් කෑල්ල තියනවා කියලා පෙන්වන්න විතරනේ. ඔන්න බලන්න මෙන්න තියෙනවා චීස්. ඔය චීස් එක කොලයක් නේ. ඔන්න චීස් සුව දෙන්න පොඩක් ගමු. හරිද? දැන් මේක අපි ගාන්ට මී කතුරු ළඟින් සෙට් කරලා තියෙනවා. මෙහෙම තියෙනවා. එතකොට මීයා ඈතින් නම් යුප් මෙහෙම බල එනවා. දකිලෝ චීස් කෑල්ල. zig ගාලා එනවා. ගාලා දිනවා. මීයා සෙට් පොච්චි. මම මේක සෙට් කරලා එන්න. ඔයා කලබල මේ තියෙන චීස් ඔයා ඉන්න. කලබල ඉන්න. මේ ෆ්‍රීඩා. අද උදේට තේ නැද්දෝ? රාජ්‍යානේ නැකිට හැටියම ගෝරනාඩු දාන්නේ. උස්සිය හදලා තියෙන්නේ. ඉන්නකෝ. ඕක ඉතින් අතට වඩම්මන්න ඕනද? ගිහින් බොන්නකෝ. මේ මිනිපීඩ. ඊරේ මොකක්ද සද්දයක් ඇහුණාද? සද්දයක් ඇහුණා නේනම්. ඇයියනේ? මම වට කීතුවේ. මී කතුර. මී අහුවෙලා තියෙනවා. ගිහින් බලන්න. ඒ උදේ පාන්දර වම පව් වෙඩානේ. මොකක්? පව් වෙඩ? ඕ. මී අහුවෙලා.
අහුවෙලා මේ ඉන්නේ මීයා. මේ පින්තූරයක් නේ. ඔව් ඉතින්. ඔයත් තිබ්බ චීස් පින්තූරයක් නේ. මේ මොනවද ලියලා? ලියලා? අපි අහුවේ යෝට. මේ මීයා. නගින්න power steering disc brake turbo engine නගින්න power steering diesel super diesel නගින්න turbo engine කට්ට නෑ එන්න super diesel නගින්න මේ ළමයා මේ බස් එක තොට ළඟද? මට ලඟ වුණා තොටමකෝ යකෝ මුගේතර මාත්‍යා මේ කියන්නේ මාර්ගම තොට ළඟ නෙමෙයි කවුද තොට ළඟ යන්නේ? අපිත් කියන්නේ මාර්ගම තමයි. හරි මං නිකන් කිව්වේ එන්න ජුඩු පැටියෝ. නිකන් නම් කමන්නේ එන්න turbo engine disc brake එන්න turbo engine disc brake එන්න නගින්න ආයිබෝන් නෝනාවුනේ මහතුන්නේ සුබ උදෑසනක් වේවා කමුන්නාන්සලා සියලු දෙනාට මං ඈත පිටිසර අහිංසක ගමක හැදුණු අවුරුදු 45ක් වන ලාබාල කොල්ලෙක් මං අවුරුදු 20ක් තිස්සේ විද්‍යාත්මක පරීක්ෂණ කළ මම්ම සොයාගත්ත අලුත්ම නිෂ්පාදනයක් මං තමුන්නාන්සලා අදට මේ අද අරන් ඇවිල්ලා තියෙන්නේ. ඇත්ත වශයෙන්ම කියනවා නම් දේශීය නිෂ්පාදනය ඇතුළත් කළ රහස් වට්ටෝරුවකට අනුව දාඩිය කඳුළු කියන මගේම දේවලුත් මේව ඇතුළත් කළා තමයි මේ නිෂ්පාදනය කළ තමුන්නාන්සලා අතට ගෙනාවේ. කොටින්ම කියනවා නම් මා සාගරයේ ඈත ගැඹුරේ දුර්ලභ ගණයේ සතෙකුත් මේට ඇතුළත් කරන බව මම ඉතාමත් සතුටින් තමුන්නාන්සලාට දන්වා සිටිනවා. කියන දෙයක් කියනෝකෝ කිතියෙන්. හරි තරක් කරන්නේ මේ. ඇත්ත වශයෙන්ම කියනවා නෝනාවුනි මහතුනි මේ නිෂ්පාදනය ඉස්සෝවඩේ කියන්නේ මේක ඊටාමත්ම දුර්ලභ ගණේ මේ ඉස්සෝ ඇතුළත් කරලා තියෙන්නේ. කිරි දෙන දරුවන්ට කිරි බොන මව්වරුන්ට ඒ වගේම මේ වගේ සැරබීම ගන්න මේ වගේ සැරබීම පානය කරන අපේ අයියලාට අත්තුඩුවයි ප්‍රත්‍යක්ෂයි. අද වශයෙන් ඉතා වශයෙන් කියනවා නම් අද අපේ ප්‍රමෝෂන් එකක් කරන දවසක් ඉස්සෝඩේ එකක් රුපියල් 20යි මේ රුපියල් 20ට ගන්න ඉස්සෝඩේකට නොමිලේ මේ වගේ ඇද වෙච්ච නැති කෙලින් තමා වෙන්නේ මේක ඇද වෙච්ච එක මේ වගේ කෙලින් මිනිස් කරලක් නොමිලේ ලබා දෙනවා. වඩ ගන්න වඩ ගන්න අන්න නෝනාගේ මොලේ පෑදුනා. නෝනා වඩේ ගන්න ඉස්සෝඩේ නොමිලේ දෙන මිස් කරලා ගන්නවද? කන්න එපයි කියන්න තා සූස් ගාලා කන්න. වඩ ගන්න තව කවුද ඉන්නේ? තව මොලේ පෑදුන ගන්න. ගන්න වඩ වඩා ගන්න. මේ මගේ පවුලෝයි. සම්පූර්ණ කොට වඩා ගන්න. නේ. මං කිය වඩා ගන්න නෙවෙයි. මේ වඩ ගන්න වඩ. අයියෝ වඩේ ගොඩේ කෑමනේ මේ Chinese rolls, French fries and Chinese burgers ඒව නැද්ද? නෑ නෝනා නෑ. අපි ගාවේ එහෙම ಜಾති බෙද නෑ. Chinese, French, burger කියලා එහෙම ಜಾති බෙද නෑ. මේක ඇවිල්ලා දේශීය නිෂ්පාදන. වඩ. ඉස්සෝ වඩ. ඇවිල්ලා මලබත් දෙයට හැම දෙයකම තට්ටේ ඉස්සේ කෙස් වෙන්න. හොඳයි. වඩ. ගන්න වඩ. ඒ උදේ කෑමනේ. අයියෝ ලයිට් ඩයට් එකක්නේ ගත්තේ. ඒක ඔක්කොම මදි. ඉන්දියාපු 25ක් විතර කෑවා. ඉතින් ඒක මදිනේ අනේ. කම්කෝ. අපිට දෙනවා වැඩි හතරම. අන්න බලන්න මොලේ පෑදුනා. මහත්තයාගේ මොලේ පෑදුනා. ගන්න වඩ. පුංචි බබා නලව ගන්න බණ්ඩිය සුව කරගන්න. ගන්න වඩ. මේ ඇද්ද? මේ වඩේක සෝස් නැද්ද? සෝස් ගැන කතා කරන්න එපා. කාපු ගමන් සෝස් ගාලේ. ඒ ගැන කිසි දෙයකට වඩ එපා. මේක දේශීය නිෂ්පාදන. වඩ. මලබත් දෙයට තට්ටේ ඉස්සේ කෙස් වෙන්න පුංචි ළමයාගේ බණ්ඩිය සුව කරගන්න. වඩ. හරි එවනම් බොහොම ස්තුතියි. දෙයියන්ගේම පීඩයි. වඩගත්ත සීල දෙනාට දෙයියන්ගේම පීඩයි. සුබෝදෑසන මහත්තයා මහිංසක කොල්ලෙක් මහත්තයා අපේ අම්මයි තාත්තයි ඉස්කෝලේ යනවා අපේ චූටි නංගි කඩේ ගිහිල්ලා අපේ ලොකු නංගි බයිසිකල් පදිනවා අතපය හොඳට තියෙන නිසා හිඟානකා බැස්සා ලේඛන කලාවට මේක සංකල්පනා මගේම නිර්මාණයක් මම හඳුන්වලා දීලා තියෙනවා මහත්තුන්ගේ ශ්‍රී ලංකාවේ වැසිකිලි පද්ධතිය වැසිකිලිස් ඔෆ් ශ්‍රී ලංකා ශිෂ්‍යත්ව කරන අංජලාට පරිපාලන ශ්‍රේණි විභාග කරන මණ්ඩලයට කාටත් එකසේ වැදගත් ලේඛනයක් ශ්‍රී ලංකාවේ වැසිකිලි පද්ධතිය. ඒ පාර තවත් ටිකක් ඇවිල්ලා.
මොන මල කරච්චි නැද්ද ඔය මේක? ඒක කියන්න බා මහත්තයා. කඩේ 20ට තියෙන එක මම දෙනවා 20ට. ඉස්සයි. මේ ඇන්ටි කියන්න බලන්න. නංගි. මේ නංගි කියන්න බලන්න ශ්‍රී ලංකාවේ වැසිකිලි කුඹුරුන් සංඛ්‍යාවක් තියෙනවා. මන් දන්නේ දන්නේ නැහැ. ඔන්න ඕක තමයි මහත්තුන්නේ වෙලා තියෙන්නේ. මේ තරුණ පරම්පරාව සාමාන්‍ය දැනීමක් නෙවෙයි. ශ්‍රී ලංකාවේ වැසිකිලි 1,63,333යි. 333ක් තියෙනවා මහත්තුන්නේ අන්න ඒකයි. මම මේ පොතේ වැදගත්කම කියන්නේ මේක වටිනා පුස්තකයක්. සෑම නිවසකම තියාගන්න ඕන වටිනා පුස්තකයක්. මම මේක පළාත් අනුව වැසිකිලි පොදු වැසිකිලි පළාත් අනුව බෙදලා තියෙන ආකාරය තියෙනවා රූප සටහන් සහිතව කොහොමද වැසිකිලියක් පාවිච්චි කරන්න කියන එක මම මේක පැහැදිලිව දක්වලා තියෙනවා. අවශ්‍යයි ගන්න යාල් 20යි. ගන්න 20යි. කඩේ 20 දෙනවා අපිට දෙනවා 20. ගන්නවා අත්‍ය වැසිකිලි. ශ්‍රී ලංකාවේ වැසිකිලි. ගන්න වැසිකිලි. මේක හදිසියේ බස් වල යන අයට ඕනම වෙලාවක අවශ්‍ය වෙන්න පුළුවන් වටිනා පුස්තකයක් තමයි මේ තියෙන්නේ. ගන්නවා අත්‍ය. ගන්න. ඉස්සත් දෙන්න. වැදගත් පොතක්. අන්න මේක මහත්ය හැමෝටම පොත්ගත් නොගත් හැමෝටම දෙවිපිනිතයි මේ පොතෙන් මේ ළඟදීම ප්‍රයෝජනයක් ගන්න පුළුවන් මහතුන්ට අපි යනවා බුදු සරණයි. කොහෙද මේ කට්ටිය මේ කලබල යන්නේ බස් එකෙන් හදනවා. කලබල යන්නේ නැහැ. වැසිකිලියක් හොයාගෙන ඔය. ඔන්න මස්සිනා මේ ටොයිලට් පද්ධතිය හයිලයිට් වෙන මගේ වඩේ ටික එක්ස්පයර් වෙච්ච ටික මම ලස්සනට වික්ක හොඳද? ඈ මගේ ෂෙයාර් එක දෙනවා. ෂෙයාර් එක? ඔව්. අන්න අරේ බජාර් එක එනවා. අම්බ අහන්නක කණ්ඩ වෙන්නේ. මගේ වඩේ කාලේ උඹේ ටොයිලට් පද්ධතිය හොයාගෙන ඉන්නේ. දුවමු.